දැන් සාමය කියන එක හරි අවශ්‍ය. මම දැක්කා ඊශ්‍රායලේ මිනිස්සු එළියට බහිනවා. මම YouTube එක දැක්කේ. ඒගොල්ලෝ කියනවා සොරි ඉරාන්ට කියනවා අපිට ගහන්න එපා. අපි අහිංසකයි. අපෙන් වැරදක් වුණා නම් සමාවෙන්න. අපි දන්නේ අපි ඉරානයේ පැත්තද ඊශ්‍රායලයේ පැත්තද ඇමරිකාවේද රුසියාවේද උතුරු කොරියාවේද කියලා. කිසිම මිනිහෙක් නිකරුණේ මැරෙන්න කැමති නැහැ. ඇයි අපි මැරෙන්නේ? මැරෙන්න හේතුවක් තියෙන්න ඕනේ. කාහින්දද මැරෙන්නේ? මොකටද මැරෙන්නේ? ඉතින් තමයි පීස් කියන එක, සාමය කියන එක ලෝකෙට අවශ්‍ය වෙන්නේ. මේ මිහිමල්ලේ සාමි මල්දම් ගොතනා එකමුතු මිනිසුන් විසෙනා ඒ මල්යායට අපහායෙන් මෙන පාදයාත්‍රාවේ තාක්ෂණය හොඳයි. තාමත් හිරෝෂිමා නාගසාකි තාමත් දුක් විඳිනවා. අපි තවදුරටත් අනුන්ගේ බලය උදෙසා අපේ ඊළඟ පරම්පරාවට අපි මොනවද තියලා යන්නේ? මිනිස්සු ගන්දේ සිතා